දවසක් එක තරුණයෙක් බයිසිකලයක් පැදගෙන යනකොට තමන්ට ඉදිරියෙන් යන තවත් බයිසිකල් කරුවන් දෙන්නෙක්ව දැක්කා. මේ තරුණයා එක පාරටම හිතුවා මේ දෙන්නව පරාජය කරන්න. ඉතින් මේ තරුණයා වේගයෙන් පැඩලය පෑගුවා. තමන් කලින් දිනපු තරඟ මතක් කරමින් මුළු ශක්තියම දාලා මේ තරුණයා මේ දෙන්නව පහු කරගෙන ඉදිරියට ගියා. මහත් ජයග්‍රාහී හැඟීමකින් ඒ තරුණයා පිටිපස්ස හැරලා බැලුවා. හැබැයි එයා දැක්කේ හරි පුදුම දෙයක්. අර දෙන්න තමන් තරඟයක ඉන්නවා කියලා දැනගෙන හිටියෙත් නැහැ. එයාලගේ පාඩුවේ හෙමින් ගමන ගියා. ඒ විතරක් නෙමෙයි තරඟ කරපු වේගයට මේ තරුණයා තමන් යන්න ඕන තැනත් අමතක වෙලා ගොඩක් දුරක් ඉස්සරහට ඇවිල්ලා තිබුණා. ඉතින් ජීවිතයත් හරියට මේ වගේ අපි ගොඩක් වෙලාවට අනිත් ඈත් එක්ක තරඟ කරනවා. වඩා හොඳ රැකියාවක්, මිල අධික වාහනයක් හෝ සමාජ තත්ත්වයක් පස්සේ අපි දුවන්නේ අනිත් අයට වඩා ඉදිරියෙන් ඉන්න ඕන නිසා. හැබැයි ඒ අනවශ්‍ය තරඟය නිසා අපිට අපේම ජීවිතයේ සැබෑ අරමුණ මගහැරෙනවා. මතක තියාගන්න. හැම වෙලේම ඔයාට වඩා ඉදිරියෙන් කවුරු හරි ඉන්නවා. ඒක නිමග්න චක්‍රයක්. ඒ නිසා සැබෑ තරඟයේ තියෙන්න ඕනේ අනිත් අයත් එක්ක නෙමෙයි ඔයාගෙම ඊයේ දවසත් එක්කයි.